ශ්‍රේෂ්ඨ පිහිටයි සමහර විපත් අපිට පැමිණෙන්නේ සමිදානන් වහන්සේකින්. අපි හිතනවා මේ හැම කරදරයක්ම යක්ෂයා තමයි අපිට රැගෙන එන්නේ කියලා. නැහැ මගේ ස්නේහවන්තය. සමිදානන් වහන්සේට අපව ලං කර ගැනීමට අවශ්‍ය වූ විට එතුමාණන් යෝනාට කලාත්මෙන් ජම්පුරු මොහොතට අපිව විසි කර ගන්නවා. මන්ද උන්වහන්සේට ඕන අපිව ලං කර ගැනීමට අපි උන්වහන්සේගෙන් ඈත් වී යන බව දැනෙන විට උන්වහන්සේ අපට මේ සියලු විපත් ලං කරලා දෙනවා. නමුත් මේ සියලු විපත් අපට ලං කරලා දෙන්නේ අපිට දරා ගැනීමට පුළුවන් ශක්තියට පමණයි. ඔබ මට සිටින්නේ තරම් කාරුණික දෙවි පියාණන් කෙනෙක්. අහේතුක කාරණාව නම් මෙතරම් අපිට ප්‍රේම කරන දෙවි කෙනෙක් සිටිනවා කියලා තවමත් ඔබත් මාත් නොදැන සිටිනවා. යෝනා මත්ස්‍යයාගේ කුසේ සිට දෙවි සමිදානන්ට යාඥා කරන්න ගත්තලු. මගේ පීඩාවේදී සමිතුන්ට හඬ ගැසීමේ එතුමාණෝ මට පිළිතුරු දුන්සේක. තාතාලගේ ගෙබේ සිට කෑ ගැසීමේ ඔබ මාගේ හඬ ඇසූසේක. සිනහවන්තය අපටත් උන්වහන්සේව මතක් වෙන්නේ උන්වහන්සේට යාඥා කිරීමට මතක් වෙන්නේ යෝනාට වුණා වගේ විපතක් වෙද්දී පමණක්ද මොහොතක් මෙනෙහි කරමු. පියාණෙනි මම ඔබ වහන්සේගෙන් ඈතට ගියාට ඔබ වහන්සේ මගෙන් ඈත්ුනේ නැහැ. ඔබ මාගේ අතින් කඩ කර අල්ලා සිටින නිසා මම විනාශ වුණේ නැහැ. ජල ධාරාව මා සිසාරා සිටගත් ජල තරංග මට උඩින් ගලා ගියා. සදහටම අගුල් වලින් මා සිරකර තබන ලොවකට මා හෙළුණත් ඔබ මා එම පාතාලයෙන් ගොඩගත්සේක. අද දවසේ යෝනා තුලින් දෙවියන් වහන්සේ කතා කළේ මටයි. කරදර පීඩා පැමිණෙන විට මටත් හිතෙනවා පුදුම වදයක් මේ සාතන් දෙන්නේ කියලා. බලපන්න සාතන් දන්නේවත් නැහැ. මේ දෙවියන් වහන්සේගේ සැලැස්ම කියලා මමවත් දන්නේ නැහැ. උන්වහන්සේට මාව තව ටිකක් කිට්ටු කරගන්න ඕන වුණාම උන්වහන්සේ මේ වගේ පීඩා මට දෙන්න පුළුවන්. මම මේ පීඩා තුළින් උන්වහන්සේට තව ලං වෙනවා කියලා මම දැනගෙන සිටියේ නැහැ. මට මේ පීඩාව තුළින් උන්වහන්සේ කතා කළ බව දැන සිටියේ නැහැ. ඒ වගේම මගේ යාඥාවේ දුර්වලකම මට ඔබ වහන්සේ මතක් කර දුන්නා. ඒ වගේම මෙතරම් කරුණාවන්ත පියාණන් කෙනෙක් මට සිටින බව ඔබ වහන්සේ මට දැනෙන්න සැලැස්සුවා. ස්තුති කරනවා පියාණෙනි. අහස පොළොව මවා මුළු විශ්වම පාලනය කරන ජීවමාන පියාණෙනි. ඔබ වහන්සේට සිළු ගෞරවය මහිමේ නමස්කාරය වේවා.